Christmas and Happy New Year. සමහරට මේ 2025 මම ඔයාලට දාන අන්තිම vlog එක වෙන්න පුළුවන්. ඊළඟ vlog ඉතින් එන්නේ ආයේ 2026 දී. ඉතින් මේ තියෙන්නේ මගේ mini Christmas tree දෙක. මම මේ දෙක නිකන් ආසාවට හැදුවේ මේසෙන් තියන්න. ඔයාලා කමෙන්ට් එකක් දාන්න යන්නකෝ මේ දෙකෙන් ඔයාලා ගොඩක් කැමති මොන Christmas tree එකකටද කියලා. ඉතින් ළමයි ඊළඟ අවුරුද්දේත් මම හිතන් ඉන්නවා ඔයාලා ලස්සන vlogs ගොඩාක් ගේන්න. ඉතින් මාව subscribe කරලා තියාගන්න. මම planner book එකේ page දෙක තුනක් හැදුවා. ඒ කියන්නේ calendar එකයි about me page එකයි. තව tracker විදිහට තමයි මේ පාර මම කරන්නේ. tracker දෙකකුත් ගහගත්තා. මේ pens නම් මගේ නෙමෙයි මහ ලොක්කමට මේවා පෙන්නුවාට මේ ඔක්කොම පැක්කගේ. ඉතින් මම මේ වැඩේට ඒව ටික මම ගත්තා. මට හිතුණා මේ පාර tracker විදියට කරන්න ඕනි කියලා. මේ tracker idea එකත් මම ගත්තේ Pinterest tab එකේ. ඒකේ තිබ්බ ලස්සන trackers ගොඩක්. ඉතින් ඒ trackers වලින් මට ඕනි කරන tracker ටික එකතු කරලා මම මේ වගේ පොඩි journal book එකක් හදාගත්තා. මේකේ යටට දාන්නේ අංක, ඒ කියන්නේ දවස් 31ම, උඩට දානවා ජනවාරි පෙබරවාරි කියලා මාස ටික. ඉතින් ඔයාලට මේකට වඩා පැහැදිලිව බලන්න පුළුවන් Pinterest tab එකේ ගිහින් search කරලා බලන්න trackers page කියලා. එතකොට ඒ ඔයාලට ලස්සන trackers ගොඩක්. ඉතින් ඔයාලට ඕන නම් print කරලා ගන්න පුළුවන්. මම print කරන්න ගියේ නැහැ. මට මම හදපු එකක journal කරන එක එක්තරා motivation එකක් වෙන හින්දා. දාගන්න පුළුවන්. ඊළඟට ඒක ඉස්සරහින් පාටක් දාගන්න එකට. ඒ පාටට ගැලපෙන වෙලාව ඔයාලා මාක් ගන්න tracker එකේ. මේකෙන් එච්චර ඔයාලට ක්ලියර් වෙන එකක් නෑ මේක කොහොමද කරන්න ඕනි කියලා. ඒ හින්දා මම Pinterest tab එකෙන් ගත්ත journal tracker page එකක් මෙතන මේකෙන් පස්සේ දාන්න. ඒක බලලා idea එකක් අරන් ඔයාලා tracker page හදන්න. තියෙන්නේ වගේ tracker page එකක්. මේක color කරලා තියෙන්නේ. මම ඔයාලට තවත් පැහැදිලි වෙන්න මෙයා color කරන වීඩියෝ එකක්ම දැම්මා. මේක මගේ වීඩියෝ එකක් නෙමෙයි. මේක මම Pinterest tab එකෙන්මයි ගත්තේ. මේකෙන් ඔයාලට idea එකක් ගන්න පුළුවන් journal book එකේ trackers දානවා නම් මොන වගේ tracker page ද add කරන්න කියලා. මේකේ නම් tracker pages ගොඩක් තියෙනවා. මම මේවා නම් ඔක්කොම එකතු කරලා නැහැ. සමහරක් ඒවා මාත් එකතු කරා. ඉතින් දැන් මම හදන්නේ මගේ මේ journal book එකට පිට කවරයක් දාගන්න. ඒකත් මම තමයි ඩිසයින් කරගන්නේ. එහෙනම් එන්න මම කොහොමද මේක ඩිසයින් කරගන්නේ කියලා බලන්න. මට ඔයාලට පෙන්වන්න බැරි වුණානේ. මම 2025 ම journal ගන්න පටන් ගත්තා නොවැම්බර් වල. දැන් නම් 2026 ත් මම ඒක කන්ටිනියු කරන්න හිතන් ඉන්නවා. ඒවයි ඔය වගේ ලස්සන ටෙක්ස්ට් අලවනවා ජර්නල් කරද්දී. තමන්න මොටිවේෂන් එන ටෙක්ස්ට්. මම ඔය වගේ ඒවත් ගත්තේ Pinterest tab එකෙන්. මම ඔක්කොම දැන් ඉමේජස් ගන්නත් ගන්නේ Pinterest tab එකේ. ඒක ගොඩක් easy විදියට තමන්ට ඕන දේවල් ගන්න පුළුවන්. ඉතින් ඒකෙන් තමයි මම මේකත් ගත්තේ. මේකත් දැන් මම කපලා මගේ අර box එක ඇතුලේ journal box එක ඇතුලේ දාලා තියාගෙන ලස්සනට journal කරනවා. ඉතින් මම journal කරන vlog එකකුත් ඉස්සරහට මම ඔයාලත් එක්ක share කරගෙන බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ vlog ඒ වගේම study vlogs තව vlog ගොඩක් මම ගේන්න idea එක තියන් ඉන්නවා අලුත් අවුරුද්දේ. ඉතින් ඒව
ඔක්කොම බලන්න ඔයාලා ඔය නිකන් තියෙන subscribe button එක click කරගෙන යන්නකෝ. එතකොට ඔයාලට මම දාන vlogs එක බලන්න පුළුවන්. මේ වගේ එක එක pictures ගොඩක් කලවල වර ලස්සන design කරගන්න පුළුවන් ඔයාලගේ පිට cover එක. මේක ආරක්ෂා වෙලා තියෙනවා හින්දා ඉටිකොලයකුත් දාගත්තා. පහලින් කමෙන්ට් එකක් දාන්න යන්නකෝ. දැන් ඉතින් ප්ලෑනර් බුක් එක හදලා ඉවරයි. හැදුවා වගේ නෙවෙයිනේ මෙතන හොඳටම හැදි වෙලා තියෙන්නේ. එහෙනම් මම මේ ටික අස් කරගන්නකම් ඔයාලා චුට්ටක් බලන් ඉන්නකෝ. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් ප්ලෑනර් බුක් එකේ ඇතුළේ ෆයිනල් විදිහට මම හදලා ඉවරයි දැන්ට. ඒකට තව ඒවා හිතුනොත් මම දානවා. මම හිතන්නේ මෙතනින් ඉවර වෙයි මේක. තව නම් මට අයිඩියාස් නෑ දාන්න. බලමු කොහොම හරි අප්ඩේට් එකක් වුණොත් මම ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. එහෙනම් මේකෙන් පස්සේ බලන්න රැහත් වෙන්න මේකේ ෆයිනල්ම ලුක් එක. කැලෙන්ඩර් එක ඊළඟට about me page එකේ මගේ විස්තර ටික තාම ලිව්වේ නැහැ. ඊළඟට study tracker එක තියෙනවා. ඒකට පස්සේ water tracker එක තියෙනවා. ඊළඟට skin care tracker එකකුත් දැම්මා මම vision board එකේ skin care ගැන පොඩි අවධානයක් යොමු කරනවා කියලා දාන්න තිබ්බේ හින්දා. මෙතන මගේ විෂයන් 9ටම මම trackers 9ක් දාලා තියෙනවා. එතකොට මට මං කොච්චර ඒ විෂයට අවධානය යොමු කරලා තියෙනවද කියලා හොයාගන්න පුළුවන් හින්දා. ඊළඟට ඒවා ටිකෙන් පස්සේ weather tracker එක, bath tracker එක, YouTube video tracker එක. YouTube video tracker එක කියන්නේ එතකොට මට YouTube පැත්තට අවධානය දෙන්න පුළුවන් හොඳටම. ඉතින් අන්න අද vlog එක ඉවර වෙනවා. අද vlog එක චූටි vlog එකක්. ඉතින් ඊළඟ පාර මම ලොකු vlog එකක් ගේන්න. ඊළඟ vlog එක නම් එන්නේ ඉතින් 2026 නේ. ඉතින් ලබන්න අවුරුද්ද හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අදට මං ගිහින් එන්න. හැමෝම පරිස්සමින් ඉන්න.